මට මගේ ආදරය වැඩුවේ මේක කරන්නම වෙනවා. නොහගුවත් තොටිපොලෙන් අහසිට නැකුණ ඒ බින්දුවේ 231 ගුවන්යානයේ පළමු පෙළ සුවපහසු අසුනකට බර වුණ එක් යුවතිය කවුළුවෙන් එහා පේන සුදු සුදු වලාකුළු දිහා බලා බර කල්පනාවක ගිලිලා. ඒ යන්නේ තමන්ගේ ජීවිතය එක්තරා ඉරණම් ගමනක් බව ඇය දන්නවා. රෝමත් ගුවන් සේරිකාවක් ගෙනත් පිළිගැන්නුව කෝපිපානයක් තොලගාන ගමන් එහි සුවඳ විඳින ඇය ඒ සුවඳ දිගේ මොහොතක අතීතයට යනවා. ළමින් ඇය ටායා. අවුරුදු 30ක් වෙච්ච ඇයට මොනවද අඩුව? සමාගමක අධ්‍යක්ෂකවරියක් වෙච්ච ඇයට රටේ තවත් සමාගම් ගොඩක කොටස් තිබුණා. මිල මුදල් වලින් කිසිම අඩුවක් නොතිබ්බ ඇයට අඩුව තිබුණේ දයාවේ සෙනෙහසේ. අත දිගෑරපු ගමන් ඇයට ලෝකයක් මිලදී ගන්න සල්ලි තිබුණත් ඇයට තමන්ට ඕනි වුණ ආදරය කරුණාව මිලදී ගන්න බැරි වුණා. හැගියම ඇය පුංචි කාලෙම කවුරුත් නොසිතුව විදිහට මිය ගියා. පියා ඉක්මනින් වෙනත් කසාදයක් කරගත්තා. ඒත් අලුත් මවගේ කිසිම දයාවක් නොලැබුණ ඇයට පියාවත් ටිකෙන් ටික නැති වෙනවා දැනුණා. ඒක නිසා ඇය ගෙදරින් දොරස් වෙලා වෙනම ජීවත් වුණා. පස්සේ කාලෙක පියාට අයිති ධනය ඇයට නොලැබෙන්න කටයුතු කරන්නට හදපු ඇගේ කුඩම්මා අඳුර දවසක අද්භූත විදිහට නොයන ගමන් ගිහින් තිබුණේ පඩිපෙළෙන් ඇදන් වැටිලා හරි කවුද තල්ලු කරලා හරි කිව්වොත් හරි. පියාත් ඉක්මනට ගිලන් වෙලා ආද්‍රා වුණාම ටායට මහා ධනයක් හිමි වුණා. ඇය දැන් රාජ්‍යයේ තනි උරුමකාරියයි. දවසින් දවස ධෛර්යය ඇයව වාසනාවන්ත පාරක ගෙනිච්චා. යොදවන සතයක් ගානේ ඇයට දෙතුන් ගුණයකින් ධනය ගලා ආවා. ආදරය ගැන ඇය විශ්වාස කළේ නැත්තේ ඇගේ පළමු පෙම්වතා ඇයට ලොකු රැවටීමක් කරපු නිසායි. ඉන් පස්සේ ඇයට සම්බන්ධතා ගොඩක් තිබුණත් ඒවා කය පිනවන්න තිබුණේ විතරයි. යකට හිතක් තිබ්බ ඇය හිතුවේ මුදල් තියෙනම් මේ ලෝකේ කය පිනවන්න ඕනි තරම් පිරිමි හොයාගන්න පුළුවන් කියලයි. ඒක නිසා කැමති කියලා හිතන හැම පිරිමියම වගේ ඇයට නතු කරගන්න පුළුවන් වුණා. මේ හැමදේම නිසා ඇය වුණේ තමන්ගේම ලෝකික රැජිනක් වගේ. ඒත් මේ රාජධානිය බිඳ වැටෙන්න පළමු ඉරිතැලුව ඇති උනේ නොහිතපු විදිහටයි. ඇගේ සමාගම
මොකක් හරි කියලා මගෑරියා. මෙතෙක්කල් හමුවූ පිරිමින් අතරේ නේහන් වෙලේදා ගන්න අමාරු පුද්ගලයෙක් බව ටාය වටහා ගත්තා. ඒත් ඇය මේ සෙල්ලමට ආස වුණා. මේ වගේ සිල්ලන්ත මම කරලා නැත්තේ. සීතල වතුර බේසමක බැහැගෙන වයින් වීදුරුවක් වත් කරගන්න ගම ඇය උරුවම් බාන්නට පටන් ගත්තා. ඒත් එක්වරම උරුවම් බෑම නවත්තපු ඇය දුකින් වගේ හිස හැරෙව්වා. ඒත් ඇයි කවදාවක් නැතුව මගේ හිත නොසන්සෝ. ඊට හේතුව ඇය දැනගොන්නා. මගේ හිත ආයෙත් ආදරයෙන් බැඳිලා නේහාන් එක්ක. ඒත් එගේ සෙල්ලමට නොසිතූ බාධාවක් ආවේ හදිසි කුණාටුවක් ලෙසයි. සමාගමට අලුතෙන් වැඩටාවේ නොවී ලස්සන අහිංසක කෙල්ලෙක්. වැඩිකල් නොයා ඇය නේහාගේ ඇස් අස්සේ ගොලි ගැහුණු බව සමාගමම නොබෝ දෙනකින් දැනගත්තා. කටින් කට ගිය ආරංචිය ටායගේ කන්වලටත් ගියා. මගේ ජීවිතේ කවදාවත් මම පරාද වෙලා නැහැ. මට දෙයක් ගැන ආස හිතුණොත් මම මේ දේ මගේ කරගෙනයි පස්ස බලන්නේ. කෝපයෙන් රත් වූ දෑසින් යුක්ත වූ ඇය නොවීව මේ සෙල්ලමෙන් අයින් කරන්නට ඉටා ගත්තා. ලොවීට එන්න කියන්න මගේ රෝම් එකට දැම්මා. දුරකතරින් දැනුම් දුන් ඇය අසුනකට බර වෙලා සිවිලිම දිහා බලන් කල්පනා කළා. නොවී බයෙන් කාමරයට ඇතුල් වුණා. ඇයි මැඩම් මේ පහුගිය අවුරුදු 10 account සේරමායෙන් බලලා ආයෙත් අලුතෙන් ඩොකියුමන්ට්ස් හදලා ෆයිල් කරන්න දවසක් ඇතුළත මට හෙට ඕනේ. මේසේ කොනක සහ බිම ගොඩක සා තිබුණු ෆයිල් මිටිය දැක්ක තරුණිය පත්වනේ මහත් කම්පාවකට. මේ ඔක්කොම මැඩම් දවසකින් ඇස් දෙක මහත් කරන් යුවතිය අසන්නට වුණා. ඔව් ඇයි කනහෙන්නේ නැද්ද? යනෝ දැන්. අසරණ යුවතිය වරින් වර ෆයිල් මිටි එළියට ගෙනියද්දි අනෙක් සේවකයන් ඇගේ උදව්වට ආවා. ඒ අතර නිහාන් මුල්තැන අරන් ඉන්නව ටාය බලන් ඔන්නේ කෝපේ දත් මිටි කමින්. මගේ ජීවිතේ මෙච්චර කල් කාලකන්නි කරපුවන් මම වයින් කරේ දෙවරක් නොහිතා. මම මේ සෙල්ලම ඉක්මනින් ඉවරයක් කරනවා. නොවීට තමන් කොච්චර පීඩනයක් එන්න කළත් ඇය ඒ දේවල් අමාරුවෙන් ඉවසන් ගන්න කියලා ටාය දන්නවා. ඒ වගේම දෙන වැඩකන්න ඇය කොහොම හරි අවසාන කරා හොඳටම. ඒත් ටාය කොහෙන් හරි වරදක් හොයාන නොවීට කෑගැහුවේ ඇය ඉක්මනටම ඉල්ලා ආසේවි කියන හිතින් ප්‍රාර්ථනා කරමි. මේ බලනවා මේ කොලේ අමුරල තියෙන හැටි. චික් දවසක් ෆයිල් මිටියක් ඔස්සගෙනාව නොවීගේ වරදක් හොයලා බැරිම තැන ටාය කොලේ අමුණපු විදිය වරදක් හොයලා කිව්වා. යනවා ගිහින් මුළු ෆයිල් එකම ආයෙත් හදන් එනවා. එක්වරම නොවී මෙතෙක් කල ඉවසන් ඔන්නු කඳුර දාලා පිට කරන්නට ඕන. ඇය එකියක් අතරින් කතා කළා. අනේ මැඩම් අනේ මැඩම් ඔයා මට මෙහෙම කරන්නේ මම මොකක්ද ආට කරපු වරද? යනවා නොවී බොරුවට අඬන්නේ නැතුව වැඩ කරන්න බැරි නම් ගෙදර යනවා. අනේ මැඩම් නොවී හඬමින් අත් දෙක එකතු කරගනිමින් ටායට වදින්නට වුණා. මට ඉන්නේ මගේ වයසක ආච්චි සීයයි විතරයි. එයාට ඉන්න එකම පිහිට මම. ඒක නිසා මට මේ ජොබ් එක ගොඩාක් වටිනවා. ප්ලීස් මට මේ ජොබ් එක නිදහසේ කරගෙන යන්න ඉඩ දෙන්න මැඩම්. එහෙම කියන ඇය හඬමින් පිටව ගියා. එළියට ගිය අය වටා සේවකයෝ පිරෙනවා වීදුරු කවුළු අතරින් ඇය බලාගෙන වුණා. ඒ අතර නිහානත් වුණා. ඔහුගේ ඇස්වල නොවී ගැන ඉපදිච්ච දුක දැකලා ටායව පිච්චුණා. ඒත් එක්කම ඔහු හැරිලා කෝපයෙන් තමන් දිහා බලනව ටාය දැක්කා. ඒ බැල්ම ඇතුලේ කෝපය වගේම ප්‍රශ්නකාරී ස්වරූපයකුත් තිබුණා. ඒ බැල්ම තවත් බලා ඉන්න බැරුව ටාය ඉවත බලාගත්තා. එදා හැන්දෑ වෙද්දි සේවකයෝ එකාද ඉන්න පිට යාමෙන් තිබුණා. ටොක් 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 ටායගේ කාමරේ දොරට කවුදෝ තට්ටු කරනවා. එන්න කාමරේට ආවේ නේහාන්. ටායට දැනුනේ සතුටක්. එන්න නේහාන් ඉඳගන්න. ඔහු බැරෑරුම් බැල්මක් හෙළමින්
පුටුවක අසුන්ගෙන ඇය දිහා ශ්‍රජුව බලා ඔන්න. ඔයා ආවේ මන් දිහා බලා ඉන්නද කොල්ලා? ටායා දොල් සපමින් අසන්නට වුණා. ඔහුට තවත් මේ උඩුකු ගැහැණියගේ විලම්බීත බලා ඉන්නට බැරි වුණා. මැඩම් මං ආවේ. ඔව් කියන්න. මොකක්ද? මාත් එක්ක කැෆේ යන්නද? යමු දැම්ම. නෑ මං ආවේ මැඩම් නොවී ගැන කතා කරන්න. නේහාන් එහෙම කියද්දිම එළිය අහසේ අකුරක් සද්දයට පුපුරනවා ටායාට ඇහුණා. ඇගේ සෙල්ලක්කාර හැඟීම් වියහුණා. නොවී ගැන මොකක්ද? ඇය රළු කටහඬින් ඇසුවා. මැඩම් නොවී පව්. මැඩම් එයාට පීඩනය දෙනවා වැඩි. වරදව හිතන්න එපා. දවස් ගානක් බලන් ඉඳලයි මම මේ මැඩම්ගෙන් අහන්න හෙදුවේ. ඇයි එහෙම කියන්නට කරන්නේ? පවුනේ. ටායා අතකින් පෑනක් මේසේ ගසමින් දත් පිටි කන්නට වුණා. වෙන සේවකයෙක් නම් මේ වෙද්දි මේසේ ගසන පෑනින් පාරක් කාලා බව ඇයි සිහිපත් කළා. මොකක් කරන්නද ඉතින්? මම මේ අකාට ආදරෙයිනේ. සිතින් සිත ඇය සුසුමක් හෙළුවා. ඔයා දන්නවද නේහාන්? මම එහෙම නොවීට කරන්නේ ඇයි කියලා? ඒ ඇයි මැඩම්? ඔයා හින්දා. මම හින්දා? ඕ. ටායා පුටුවෙන් නැගිට නේහාන් දෙසට බර වුණා. නේහාන් මම ඔයාට ආදරෙයි. ටායා ශ්‍රජුව කියද්දි නේහාට දැනුනේ අපහසුවක්. ඔහු ඇය ගැන හොඳින් දැනන් ගොන්නා. මම ඔයාට කැමති නෑ මැඩම්. ඔහුගේ ශ්‍රජු උත්තරේ ටායාගේ හදවත පුච්චන්නට වුණා. ඔයා මට කැමති නැත්තේ ඇයි? මට සල්ලි දියේ ඇති තරම්. නේහාන් මුවගින් සිනාවක් පෑවේ සමච්චලයකින් වගේ. සල්ලි නම් මොනවද මැඩම්? මනුස්සකමයි වඩින්නේ. කෙනෙක් තමන්ව මෙහෙම නොසලකා හරින්නේ පියාගේ කුඩම්මාගෙන් සහ පළවෙනි ආදරවන්තයාගෙන් පස්සේ බව ටායාට වැටහුණා. ඇගේ හිතට කෝපය ගලන් එන්නට වුණා. ඇය නේහාන්ගේ කොරරෙන් අල්ලාගත්තා. එතකොට නේහාන් තමුන් මට කැමති නෑ. ටායාගේ කෝපය ගෙනදා පිට කරන ඇස්වලට නේහාන් කලබල වුණේ නෑ. ඔහු පුටුවෙන් නැගී සිටිමින් ඇගේ අත් කොලරෙන් ඉවත් කරන්නට වුණා. ඔව් මැඩම් මම ඔයාට කැමති නෑ. තමුන් කැමති නොවීට නේද? නේද නේහාන්? නේද? ටායා උම්මතුවෙන් වගේ අහන්නට පටන් ගත්තා. මදක් කල්පනා කළ නේහාන් මොන්සෙනෙන් ඉවර කළා. ඔව් මැඩම් මම එයාට තමයි කැමති. ආයෙත් එළිය හසෙන් තඩි අකුණක් පිපිරුවා. එතකොට නොයි ඒකෙත් ඔයාට කැමතිද? ටායා මදක් හඬ බාර කරලා චකිතයකින් රෙහාන්ගෙන් ඇස්සුවා. තාම එයා මේ කිසි දෙයක් දන්නේ නෑ. මට එයාත් එක්ක හරියට කතා කරන්නවත් බැරි වුණා. පව් අසරණේ. මැඩම් ප්ලීස් ඒ කෙල්ලට වද දෙන්න එපා. එච්චරයි මම ඉල්ලන්නේ. එහෙම කියලා නේහාන් පිට වෙලා ගියාම ටායා ඔන් තැනම ගල් වෙලා වගේ වුණා. අනපේක්ෂිත පරාජයක්. ටායාගේ හිත එහෙම යුදවන්නට උනේ වේගයෙන්. ඇය සෙමින් ජනේලය ඇසලට ඇවිත් පාර දිහා බලන්නට වුණා. ඒ වෙද්දි වැස්සක් වහින්න පටන් අරන් තිබුණේ. ඇයට පේනවා වැස්සෙම තෙමි තෙමි පාර පනින නේහාන්ව. ඔය ඔහොම තෙමෙන්න ඕනි කෙනෙක් නෙමෙයි නේහාන්. ටායා සුසුම් හෙලද්දි ජනෙල් වීදුරුව මත ඇගේ උණුසුම් සුසුම් වැදිලා වාෂ්ප බැඳෙනවා. ඇයට නේහාන්ව පේන්නේ නෑ. ඇය සෙමින් වීදුරුව මත හදවතක් අඳින්නට වුණා. ඒ හදවත අස්සෙන් වාෂ්ප මකලා ඇය නේහාන්ව හෙව්වත් ඒ වෙද්දී ඔහු නික්මිලා හමාරයි. ඇය සුසුමක් හෙරලා පුටුවට වැටුණා. ඒත් එක්කම ඇයට දුරකථන නැවතුමක් එන්නට වුණා. හෙලෝ? හෙලෝ මැඩම්. මම මාකස්. ව්‍යාපාර ලෝකේ ඉහළට යන කළු සුදු ජාති දෙකේම මිනිස්සු ආශ්‍රය කරන්න ඕනේ. මේ මාකස්. ටායාට ගොඩක් උදව් කරපු කෙනෙක්. මුදලට. ඔව් මාකස් කියන්න. මැඩම් වැඩේ පොඩ්ඩක් වැරදෙන්නයි යන්නේ. ඒ කීවේ? මැඩම් අපි අඩ ගහපු කේස් ටිකක් ආයෙ උඩට එන්න පටන් අරන්. නෝඩනෝඩ් පොලිසියට අරුතෙන් ගෑණියෙක් ඇවිත් අනුරාධ කියලා IP කෙනෙක්. ඒ ගෑණි මාර දක්ෂයිලු. වලදාපු කේස් ටිකක් ආයෙ හොයන්න පටන් අරන්ලු. ඒ අතරේ අපි කරපු දෙක තුනකුත් තියෙයි. ටායාට දවසේ දෙවනි නරක ආරංචියක් ආවා. හරි මම මොකක් හරි කරන්න. සල්ලි දීලා නම් බැරි වෙයි මැඩම්. ඒ ගෑණි සල්ලි වලට නැවෙන කෙනෙක් නෙමෙයිලු. හරි ඒක මම බලා ගන්න.
තමුසි තියෙනවද? ටායා දුරකථනයේ පස්සකින් තම මද කල්පනා කරන්නට වුණා. හෙවිට ඇය දැක්කේ මේසේ මත තබා තිබූ පින්තූරයක්. එහි වූයේ වෙස්මහනක් පැළඳි යුවතියකගේ මොහොනක්. ඇය මදක් කෙලෙස බලන් වුණා. ඇගේ කටකොනකට සිනහාවක් මතුවුණා. හරි ටායා, ඔයාට මේ හැම දෙයකින්ම ගොඩ එන්න පුළුවන්. මෙච්චර කල් ආව වගේ. නොවීට නෙහාට වගේම අනුරාධටත් මේ ටාය හොඳම පාඩමක් උගන්වනවා. ඇය අත් හිස මත බැඳන් තාලෙට උරුවම් බාන්නට පටන් ගත්තා. එදා හවස ගෙදර ගිය ටායා බේසමට පුරවා ගත්තේ උණුසුම් ජලය. සුපුරුදු රතුවයින් වීදුරුවක් පුරවගෙන දුරකථනයත් අතේ තියා ටායා වතුර බේසමට බැස්සා. අවුරුදු 30ක් පුරාවට ඇය දෙනෝ විතරයි. මේ ජීවිතයේ පරදින්නට ඉඩක් නැහැ. සියල්ල සැලසුම් කරගත්තු ඇය දුරකථනය අතට ගත්තා. ඉන් අංක 14ක් එපුවා. මද වේලාවක් ගත වෙද්දි රටින් එහා ඉන්න පුද්ගලයෙක් සමග ඇය ඉංග්‍රීසි භාෂාවෙන් සංවාදයක් ගෙන ගියා. මට ඕනි කරන රුව මම අරන් එන්න. සල්ලි කීයක් ගියත් කමක් නෑ ඩොක්ටර් ෆිල්. ඔව්. හරි. කවද්ද මම එන්න ඕනි? හරි. ආයේ කවද්ද මට එන්න පුළුවන්? සති 3කින්. ඕකේ. හරි. බයි. දුරකථනය පස්සකින් තැබූ ඇය සිය සුපුරුදු තාලයට උරුවම් බාමින් වයින් පොදක් තොල ගානට වුණා. ඇගේ සැලසුමේ කොන්වල කවුරු ඉන්නවද කියලා දන්නේ ඇයම විතරයි. එතෙක් ඇය නිහඬව සිටින්නට තීරණය කළා. කැලේ කොටිදෙනෝ පවා සිය දඩයම බිලිබා ගන්නාතෙක් අඩියක් පවා තියන්නේ පොළවටත් නොදැනෙන්න. ටායා දින ගණනාවක්ම කාර්යාලයේ පවා ඔන්නේ නිහඬවයි. පෙරදාමෙන් ඇය නොවීට හෝ නේහාන්ට හෝ කිසිම බලපෑමක් කළෙත් නැහැ. මොකද බං මැඩම් කියන සද්ද නැත්තේ? මේ පැත්තවත් බලන්නේ නෑනේ. නේහාන් ඇසල සිටි තවත් සේවකයෙක් විමසද්දි නේහාන් කලේ නිහඬව ගාපු එක විතරයි. අහෝ සිතුවේ එදා වෙච්ච කතාබහ හින්දා ටායා මෙහෙම නිහඬ වෙන්නේ නැති කියලයි. හැබැයි බං කුණාටුවක් වුණත් එන්න කලින් මොහොත නෙසලයි කියනවනේ. අපිනේ දන්නේ ටායා මැඩම් ගැන මොකක් හරි අවුලක් තියෙයි. මිතුරා කියන දෙය නේහාන්ට වැටහුණත් ඔහු කිසිවක් කියලා නැහැ. ඔව් සිතුවේ ඒව නිකන් හිතට බව විතරයි. අපිට ඕවා වැඩක් නැහැ. අපි අපේ වැඩ ටික කරලා ගෙදර එමු. එච්චරයි. එහෙම කියපු නේහාන් නිහඬව වැඩ ටික කරන්න පටන් ගත්තා. නොවී පවා උන්නේ පුදුමයෙන්. ටායා මැඩම්ට දැන් ඇය ඉන්නවද කියලාවත් ගානක් නැහැ. කොහොම වුණත් වැඩ ටික නිදහසේ කරගන්න යන්න හම්බුන එක ගැන නම් ඇයට සතුටුයි. ඇය හිතුවේ පෙර දිනක සිය අසරණ භාවය ගැන කියා හඬා වැටුණ නිසා ටායා ඇයට මෙවැනි නිදහසක් දුන් බවයි. සතියක් ගෙවී ගියා. නත්තල් කාලේ එළඹුණා. සමාගමට සති 2ක නිවාඩුවක් එළඹුණා. කළ යුතු සියල්ල සැලසුම් කළ ටායා දැන් සිටින්නේ අඩි 10 ගණනක් ඉහළ අහසේ. AE-231 දරන ගුවන් යානය තව ස්වල්ප වේලාවකින් තායිලන්තයේ නොප්පේ ගුවන් තොටුපළින් ගොඩ බැස්සීමට සිදු කරනු ඇත. නෝවා ගුවන් සේවය සමග එකතු ඔබට ස්තුතියි. ඒ වදන් සමග වර්තමානයට පිරිසි ටායා ගුවන් යානයෙන් පිටවෙන්නට ලක ලෑස්ති වුණා. හැමදාම වගේ තායිලන්තයේ සුන්දර රටක්. ඒත් මට ඕනේ මේක හැම සුන්දරත්වයක් නෙමෙයි. බෑගේ අතට ගත් ටායා කුලීරියක් තෝරා ඊට ගොඩ වූවා. නොන්පේ නගරයේ සුවපහසු හෝටල් කාමරයක් තෝරාගත් ඇය ඊට අත්දැවී බෑගේ ඇඳ මතට දම ජනේලයක් අසලට විට සිටගෙන ජනාගිර නගරයේ වේදිය දෙස බලා සිටින්නට වුණා. දැන් වෙලාව ඇවිත් ඇය සිය දුරකථනය අතටගෙන ඒ තීරණාත්මක ඇමතුම ගත්තා. මාකස්, දැන් තමයි වෙලාව කියපු විදිහට කරන්න. ඕකේ මැඩම්. දුරකථනය පස්සක තැබූ ඇය සිය උරුවම තායිලන්තයේ හිස් අවකාශයටත් මුද ඇහැරියා. නැවත මාකස්ගෙන් ඇමතුමක් ගෙනකන් ඇය ඇඳමත උඩු පැල්ලෙක් වැතිරුණා. අද තමයි දවස. කෙනෙක් මැරෙන, කෙනෙක් උපදින දවස. හොරක් කිහිපයක් ගත වුණා.
ඇගේ දුරකථනය නාදනයනට පටන් ගත්තා. මැඩම් සේරම හරි කීව විදිහටම වැඩේ කළා. ෆොටෝ එකක් එවන්නම්. ඕකේ. ටාය ජනෙල් වීදුරුව මත තබා කටකොනකින් සිනාසෙනට ඕනා. ඒත් සමගම ඇයගේ දුරකථනයට ෆොටෝවක් ලැබුණා. ඇය එය විවර කර බැලුවා. ඔහෝ අනියාට වෙච්ච දෙයක් පව්වැසිරන කෙල්ල මොනා කරන්න දේති. ටායට විරුද්ධ වුණු එයාගේ තාත්ත කියලවත් බලන්නේ නෑන කෙල්ලේ. ඒ සමගම නැවතත් ඇමතුමක් ගත් ඇය රළු හඬින් යමක් පවසන්නට වුණා. මාකස්ව ඉවරයක් කරන්න. අනතුරුව වියරුවෙන් සිනාසන ටාය කාමරේ වටා නටන්නට පටන් ගත්තා. අනතුරුව එක්වරව මහහඬින් හදන්නට පටන්ගත් ඇය ඇදාසල බිම ගුරිවී අත්තකින් කං වසාගෙන වැළපුණා. මාර්තය ප්‍රදේශේ හතරවර හරස්වීරය පිහිටි සුවිසැල් දිවසක තනිව වාසය කළ කෝටිපති ව්‍යාපාරිකාවක් වන ටායා ඇන්ඩ්‍රෝස් මෙනවිය සාහිසික ලෙස පෙරදා රාත්‍රී ඝාතනය වී ඇත. එතුමියගේ නිතර කාමරයේ තිබී සම්පූර්ණයෙන්ම පිළිස්සුන සිරුර හමු වී ඇත. ජනනය මතින් එළියට පැන්න ගිනිදඩු දැක අසල්වාසියෙන් විසි පොලිසියට ලබා දුන් ඇමතුමක් හේතුවෙන් නිලධාරීන් කළ සොයා බැලීමේදී මෙම සිරුර හමු වී ඇත. මෙලෙස ඝාතනයට ලක් වූ ටායා මෙනවියට වයස අවුරුදු 30කි. සමාගම් කිහිපයක් කොටස් හිමි සහ අධේශිකාවක් තුබන ඇයට නිවස කිහිපයක්ම තිබී ඇති අතර මෙම නිවස ඇයගේ පියාට අයත් එකකි. එහි ඇය හුදෙකලාව වාසය කර ඇත. ධනය සොරකම් කිරීමට නිවසට ඇතුළ වූ සොරක විසින් මෙම ඝාතනය කරන්නට ඇති බවද සාක්ෂි විනාශ කිරීමේ අරමුණින් ගිනි තබන්නට ඇති බවද පොලිසිය සැක පළ කරයි. ඉදිරි පරීක්ෂණ සඳහා මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂකයා වෙත යොමු කරනු ඇත. සීතල වතුරෙන් ඇඟදවාගත් ටායා අන්තර්ජාලය ඔස්සේ යන සිය මරණය පුවත කියවන්නට ඕන. හහහා. එහෙනම් ටායා ඇන්ඩ්‍රූස් වැරුණා. එයත් එක්ක රහස් ගොඩාක් වැළලිලා ගියා. හහා. ඒ සමගම ඇය නැගිට කාමරයේ තිබූ විශාල කැඩපතින් සිය මුහුණ බලන්නට වුණා. ටායා දැන් ලෝකෙට මැරුණ කෙනෙක්. දැන් ලෝකෙට අලුත් කෙනෙක් උපදින්නයි යන්නේ. නෑ හිටපු කෙනෙක්. ආයෙත් උපදින්නයි යන්නේ. සැනසුම් සුසුමක් හෙළපු ටායා සෙමින් හා මෘදුව සිය මුහුණ පිරිමදින්නට පටන් ගත්තා. පසුවදා උදයම නැගිට ටායා ලගලෑස්තු වී ඒ ඉරණම් ගමන යන්නට වුණා. වයිට් රෝස් මෙඩිකල් ඒජන්සි නොක් බේ. දවන්ත පුවරු අසලදී කුලීරයෙන් බැස ඇය හොඳ සුසුමක් ඉහළටගෙන ඊට ඇතුල් වුණා. මද වේලාවකින් ඒ මොහොත උදා වුණා. ඔයා ලෑස්තිද ටායා? ඔව් ඩොක්ටර් මම ලෑස්ති. හැමදේම 100% හොඳින් වෙන්න ඕනි. නැත්තම් ඩොක්ටර් උනත් ජීවිතුන් අතර ඉන්න එකක් නෑ. ටායා කියද්දි ෆීල් නම් වූ වෛද්‍යවරයා හිනා වුණේ මහ හඬින්. ටායා ඔයා වගේ අය ලෝකෙ වටින් ඇයි මාවම හොයන් එන්නේ? මම වැඩේ හොඳට කරන නිසානේ. ඔය වගේ තර්ජන කීයක් ආවද? ඒත් මම තාම පාන පිටින්. ඒ මම 100% වැඩේ හොඳින් කළ නිසයි. බය වෙන්න එපා. ඔයාට මම ඔයා කැමති රූපේ ඒ විදිහටම දෙනවා. කටහඬ පවා. මට විශ්වාසයි ඩොක්ටර් ඔයාව. එහෙනම් දැන් මට නිර්වේදන එන්නත ගහන ඉඩ දෙන්න. ටිකක් එන ඩොක්ටර්. මට අවසන් වරට මගේ මුවන බලන්න ඕනි. වෛද්‍යවරයා දුන් කැඩපතකින් ටායසිය මොහොත අවසන් වරට බලන්නට වුණා. අවුරුදු ගානක් තිස්සේ දුක කාල්සාව කෝපේ රහස් ගොඩක් හඟගත්ත සිය මුවන ඇය හොඳින් බැලුවා. මට දැන් ඕනි අර ජීවිතය. ආයෙත් පලට ටායා වෙන්න මට ඕනි නෑ. මට ඕනි දැන් හොඳ පවුල් ජීවිතයක් ගත කරන්න. ආදරයක් ලබන්න. ළමෙක් හදන්න. මේ හැම පවක්ම ලේගැවුණු මේ ආත්මය හෝදලා අරින්න. ඇය කැඩපත ඉවත් කර වෛද්‍යවරයාට නිර්වේදන එන්නත් ගසන්නට සිය අතදී දෑස් පියාගත්තා. හරි දැන් ටායා අපි හිමින් වෙළුම් ඉවත් කරන්නයි හදන්නේ. ඇඳමත ඉඳගෙන සිටින ටායාගේ මුහුණ වෙලා ඇති වෙළුම් එකින් එක වෛද්‍යවරයා විසින් සීරුවෙන් ඉවත් කරන්නට වුණා. එකින් එක වෙළුම් පද ඉවත් වෙමින් ටායාගේ මුහුණ ලෝකයට නිරාවරණය වුණා. හැබැයි ඒක තවදුරටත්
ටායගේ පරණ මෝන නෙවෙයි. අරුත් මොහොනක්. ටායා මෙන්න බලන්න ඔයාගේ අරුත් මොහොන. වෛද්‍යවරයා විසින් ගොඩාක් කැඩපතක් ටායට ලබා දුන්නා. වෙවුලන අතකින් කැඩපත අතටගෙන ඉන්සිය මොහොන බලව ටායා මදක් නිහඬව බලා ඔන්නා. ඇය සෙමින් සිය අරුත් මොහොන පිළිබදින්නට වුණා. ඇයි ටායා ඔයා මොකුත් නොකියන්නේ? ඔයා කැමති නැද්ද ඔයාගේ අලුත් පෙනුමට? පෙනුම විතරක් නෙමෙයි කටහඬ ඇඟ පවා දැන් වෙනස්නේ. ටායා කැඩපත පහත් කොට වෛද්‍යවරයා දෙස වියරු බැල්මක් හෙලා වහහදින් සිනා වුණා. එකවරම සිනහව නැවැත්වූ ඇය වෛද්‍යවරයා දෙස කුරුරු බැල්මක් හෙළුවා. ටායා ඒ කවුද? මට නොවී කියලා කතා කරන්න. ඩොක්ටර් අද ඉඳන් මම නොවී තෝමස්. AF බින්දෑ 207 ගුවන් යානයේ නෝවා ගුවන් තොටිපළට සේන්තු වුණා. නොවී තෝමස් ගුවන් බලපත්‍රය දෙස බලා ආරක්ෂක නිලධාරිය විමසද්දී ටායා සිනාසී ඒ තමන් බව පැවසුවා. හරිමිස් යන්න. ටායා හිත යටින් සිනාස් වුණා. ගියේ එක පාස්පෝර්ට් එකකින් එන්නේ වෙන එකකින්. සල්ලි බලේ සැහැල්ලු හිතකින් යළි අය මව්බිමට. හැබැයි වෙන කෙනෙකු ලෙස. සැලසුමානව සියල්ල කළ යුතුයි. මදක් වතින් දුරස් වෙන්නට හොඳ නෑ. කුලීරයකට ගොඩ වුණ ටායා ඇඳුනේ නගරයේ එක් නිවසක් සොයාගෙන. ඒ පාරායිනේ පිහිටි කුඩා නිවසක්. කුලීරයෙන් බට ටායා එහි දොරට තට්ටු කළා. ටක් 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 මද වේලාවකින් නිවසේ දොර විවර වුණා. වියපත් කාන්තාවක් එපී බැඩුව. නොවේ කෙල්ලි ආවද? කොහොමද ගමන? හොඳද? සති දෙකකට මිතුරන් සමග ගමනක් කර බවට බොරුවක් නොවීගේ ආච්චිට ටායා ඇමතුමක් දීලා කියනයි තිබුණේ. විටින් විට ඇය නොවී විදියට කතාත් කළා. කොහොමද ආච්චි? මහන්සි හොඳටම. නිවසට ඇතුළු වූ ටායා ඒ කුඩා නිවස දෙස බැල්මක් හෙළුවා. මේ පොඩි ගෙදර කීකාරයක් ඉන්නවේද? ඉක්මනට වෙන ගයක් කරන් යන්න ඕනේ. මෙයාලට සල්ලි එවනවා. එතකොට හරිනේ. ටායා හිතන්නට වුණා. ඇය හිමින් නොවේගේ කාමරයට ඇතුල් වුණා. කුඩා හෙත් ප්‍රසන්න පිළිවෙල කාමරයක්. බෑගේ ඇඳ මතට දැම්ම ටායා සැනසුම් සුසුමක් හෙළුවා. ඔන්න නොවී එහෙනම් මම ඔයාගේ කාමරේටම ආවා. අද ඉඳන් මම නිදාගන්නේ මෙතන තමයි. ඔයා ඉතින් දැන් සදහටම නේදනේ? තමන් මාකස්ස මෙහෙයවන නොයන ගමන් යවපු නොවීගේ කාමරේම අදට අය කල් ගෙවනවා. ඇය විදිහටම. ධෛර්යය කෙතරම් අපූරුද. පසුවදාට අය නොවීගේ ඇඳුම් වලින් ලෑස්ති වෙලා සමාගමට ඇදුණා. වෙනදට තමන් සමාගමට යද්දී තිබුණ සැපරියව පසෙක ඇයට පේනවා. තමන්ට ආචාර කරන මුරකාරය තමා දකිද්දි නැගී සිටින සේවකයෝ මේ හැමෝම අද තමන්ව දකිද්දි ගණන් ගන්නවත් නෑ. සමාගම ඇතුළට යද්දිම බිත්තිය ගසා තිබුණ දැන්වීමක් දැකලා ටායා හොන්තැනම නතර වුණා. අකාලේ අපි අතරින් සමුගත ටායා ඇන්ඩ්‍රූස් මෙනවියට සමාගමේ සාතිශය සංවේගය. එයාලි මෙවන් අකර්මරණයක් සිදු නොවේවා. ඒ සමගම ටායාගේ ඡායාරූපයක් දුවා. තමන්ගේ මරණ දැන්වීමක් පන පිටින් බලන් ඉන්න කෙනෙක්ගේ හිතට එන්නේ මොන වගේ හැඟීමක්ද? ටායා ගල් ගහලා බලන් වුණා. "Good morning නොවේ. ඔයා අදද ඔෆිස් එන්නේ?" ඔන්න ඔයාගේ කරදරකාර මැඩම් සදහටම යන්න ගිහින්. කවුදෝ මිතුරියක් කියාගෙන යනවා ඇයට ඇහෙනවා. ඒත් එක්කම කල්පනාවෙන් මෙදුන අය වර්තමානයට පිවිසුණා. ඒක තමයි. පව් ඒ වුණාට ටායා මැඩම්. ඇය සෙමෙන් කාර්යාලයට පියමන්නා. "Good morning නොවේ." "Hi නොවේ. සති දෙකමාරකින් නේද? කොහොමද නිවාඩුව නොවේ?" මේ හැම ප්‍රශ්නයකටම ප්‍රවේශමෙන් හිනා වෙලා පරිස්සමෙන් ටායා උත්තර දුන්නා. "මම ඉස්කෝලේ යාළුවෝ එක්ක ෆයිනස් කන්දේ කැම්පින් ගියා. සති දෙකක්ම එහෙ වුණා." "එහෙ සීතලයිද නොවේ?" "ඔව්." ඒක තමයි. ඔයාගේ කටහඬ ටිකක් වෙනස්."
එක්වරම ටායාගේට සීතලෝන ඇය කලබලිය මොහොනෙන් නොපෙන්නන්න ප්‍රවේශම් වුණා. මම මීට වඩා පරිස්සම් වෙන්න ඕනි. ඇයසේ කුඩම් මේසේ අසුන්ගෙන කරන්න කුමක් දැයි සිතන්නට වුණා. හරිනම් මේ වෙදි සැලසුමේ ඉඟව පියවර ක්‍රියාත්මක වෙන්නට ඕනි. ටාය ඔරලෝසුව දිහා බලමේ කල්පනා කරන්නට වුණා. ඒත් එක්කම ඉහළ ආයතනයක ප්‍රධානී කිහිප දෙනෙක් කාර්යාලය තුළට ඇතුල් වුණා. ලොවී තෝමස් නිලධාරීන් විමසනවා ටාය බලාගෙන. කවුද ඇයව නිලධාරීන්ට පෙරනවා? ඔයාද නොවිය තෝමස්? නිලධාරීන් විමසන්දි ඇය නැගී සිටියා. ඔව් ඒ මම තමයි. සුබ පැතුම් ඔයාට උසස්වීමක් ලැබිලා. හිත ඇරී සතුට වෙමෙ නමුත් ඇය අපූරුවට රංගනයක යෙදුණා. අනේස මම තාම මාස 1.5 වැඩට ඇවිත්. මේක ටාය මැඩම්ගේ ඕඩර් එක. ටාය මැඩම් අන්තිම දවසේ සමාගමේ පොඩි වෙනස්කම් කිහිපයක් කරලා. ඒ අතරින් මේකත් එකක්. ඔයා ගොඩාක් දක්ෂයි කියලා මේ ඕඩර් එකේ තියෙනවා. නොවී අකමැත්තෙන් වගේ උසස්වීම බාරගත්තා. ඇයට ඒ අනුව වෙනම කාර්යාල කාමරයක් හිමි වුණා. ඒ කාමරේටම අඬපු කාමරය අසන හිස්. ඒ ටාය දන්නෝ ඒ අසන කාටද කියලා. නොබෝ වේලාවකින් නිලධාරීන් එක්ක ආව නේහාන් ඒ අසන ඉඳගත්තේ නොවී වගේම පුදුමේ. ඔහොමද වේලාවකින් වීදුරු අතරේ නොවීව දැක්කා. ඔහු පුදුමයෙන් හා සතුටින් හිනා වෙවි ඇත වෙනවා. ටායට එකවරම ප්‍රීතියක් ආවත් අමාරුවෙන් තැප්පත් කරගත්තු හිත දරාගෙන ටාය ලාලිත්වයකින් අතවදන හීන් හිනාවක් පෑවා. නේහාන්ගේ මෝඩ එකවරම අමුතු වුණත් ඔහු නැවතත් හිනා වෙලා වැඩ පටන් ගත්තා. නොවී විදිහට ඉන්න ටාය තමන්ගේ සැලසුමේ තවත් එක් පියවරක් සාර්ථක කරගත්තු සතුට පස්සේ සමරන්න හිතාගෙන රාජකාරී පටන් ගත්තා. බොහොම හයිසක විදිහට රඟපාන එකත් අමාරු වැඩක් බව ටායට හවස් ඇති තේරුණා. ඒත් වැඩ ටිකක් එහෙන් මෙහෙන් කරලා හැන්දෑවේ ඒ සමාගමෙන් පිටත් වෙන්නට සූදානම් වෙද්දි නේහාන් අසන නැගිටලා ඇගේ කාමරේට ආවා. මම එන්නද නොවේ? ටායගේ හිත ඇතුළ නිම්හෙම් නැති සතුට අමාරුවෙන් හංගගෙන ඇය නේහාන්ව පිළිගත්තා. අනේ එන්න නේහාන්. කාමරේට ආව නේහාන් මොහොතක් ටාය දිහා බලන් වුණා. ඒ බැල්මේ පෙම් හැඟුම් වැස්සක් ටායට මැවිලා පෙනුණත් තමන් පරිස්සම් වෙන්න ඕනි නිසා ඇය ඒ බැල්ම මගහරමින් බෑගේ ලෑස්ති කරන්න ගත්තා. ඔයා යන ලෑස්ති නම් මාත් එක්කම යමු නොවී පහලට කෝපි එකක් දීලා චුට්ටක් කතා කරමු. මට වේලාවක් බලංගොඩ නේහාන් ටායට යෝජනා කළා. මෙහෙම දවසක් එනකම් ටාය කොච්චර හීන මැව්වද? හැබැයි එක් පාරටම හා කිව්වොත් නේහාන් සැක හිතයි. මේ පරක්කු වේද දන්නේ නෑ නේහාන්. ආච්චි බලා නැති. පොඩි වෙලාවක් ගත්ත කියලා ආච්චි බරන එකක් නෑනේ නොවී. නේහාන් ආදරේ උත්තර නැස්සලින් කියද්දි ටාය කොහොම බෑ කියනද? යමුක හෙන. අකමැත්තෙන් වගේ ටාය කැමැත්තෙන් කීවා. නේහාන්ගේ ගෑවී නොගෑවී වීදිය දිගේ මේ යන පියවර කිහිපය ටායට ලෝකයක් වටිනා වගේ දැනුණා. ඇය මෙහෙම සතුටක් සැහැල්ලුවක් අත්විඳින්නේ කාලෙකින්. තනියම මලානිකව ගෙව්ව ජීවිතයට තිත. අතරමඟ හමුවන කඩවල් වල තියෙන වීදුරු දොරවලින් ඇය හොරෙන් ඔවුන් දෙන්නගේ ඡායාව බලනවා. කැපෙන ජෝඩුවක්. ඇය නොදැනුවත්වම උරුවම් බෑම සිද්ධ වෙන්න ආවත් නේහාන්ට ඇහෙන්න කලින් ඒ නතර කරගන්න ඇයට හැකි වුණා. ආවන් හලට ලංවන ඔවුන් එහි කෙළවරක අසුන් ගත්තා. ඉතින් නොවි මොනවද බොන්නේ? ඔයා කැමති දෙයක් නේහාන්? මම එහෙම විශේෂයක් නෑ. අහිංසකම නොවී කීවම නේහාන් හිනා වෙලා කැපිචුනා කොපි දෙක ඇනවුම් කළා. ඉතින් නොවි ඔයා මොකද කරේ ගතවන නිවාඩුවේ? ඇය සුපුරුදු බොරුව සේරුවට කීවා. ෆයිනස් කන්ද ඉස්කෝලේ යාළුවෝ එක්ක කැම්පි එපා කරපු සීතල දේශපනය ගැන එහෙම. බලන්නකො ටාය මැඩම්ට උනද? නේහාන් දුකින් වගේ කීවා. එතකොට ටායට ඕන වුණා
නේහාන්ට අයගේ මරණය ගැන හිතන්නේ මොන වගේ හැඟීමක්ද කියලා දැනගන්න. වෙන කෙනෙක්ගෙන් තමන් මැරුණම හිතට දේ අහන එක ජොලි වැඩ. ඔයා හිතන්නේ නේහාන් ඡායා මැඩම්ට මොකක් වෙන්න ඇතිද? මම හිතන්නේද? අන්න අපේ ඔඩර් එක එනවා නොවී. එතකොටම අවන්හලේ වේටර්වරියක් කෝපි දෙක රැගෙන ආවා. එකක් නේහාට පිළිගන්නෝ අය අනික ඡායාට පිළිගන්නවන්නට හදන විටම එය ඡායාගේ උකුල මත පෙරලී ගියා. How could you bitch? මොකද මේ කනේ? මගේ ඇඳුම. හඳගෙන හිටපු ඡායාගේ හැඟීම් එළියට පැන්නේ නොදැනුවත්වමයි. Sorry madam, very sorry. Sorry, කතා කරලා මැනේජර්ට තමුසෙ දන්න මම කවුද කියලා. ඡායා කෝපය පුපුරා හැදුණා. ඒ විටම වේටර්වරිය නැවී එයාගේ ඇස් දෙක හොඳින් බලන්නට වුණා. ඇත්තට ඔයා කවුද මැඩම්? මේ අමුතු වේටර්වරියගේ අමුතු ප්‍රශ්නයෙන් ඡායා මතක් සැලිත වුණා. තමන්ගේ කටින් වැරදි වචනයක් පිටවන බවත් කෝපයෙන් මෝඩ වුණ බවත් ඇය වටහාගත්තා. නේහානුත් ඇය දෙස පුදුමයෙන් බලා ඉන්නවා. නෑ හරි ඒකට කමක් නෑ. ඔයා යන්න. මං පොඩ්ඩක් කලබල වුණා. සෝරි. ඡායා සංසමයට උත්සාහ දරමින් තදමින් කීවා. කටකොනකින් සෙනහසින වේටර්වරිය යන්නට ගියා. ඔයා හොඳින්ද නොවී? ඕනේ හත් මම හොඳින්. අපි කොතනද කතාව නතර කළේ? ඡායා මැඩම් ගැනනේ. ඔව්. ඔයා මොකද හිතන්නේ එයාගේ මරණය ගැන නේහාන්? මම හිතන්නේද? නේහාන් කටහඬ බර කරලා ගැඹුරින් අහද්දී ඡායා වතුර උගලකින් තර තෙවන්නට වුණා. මම හිතන්නේ ඡායා මැඩම් තාම ජීවතුන් අතර. නේහාන් කියද්දී ඡායා බිම වතුර උගල පිට උගල ගොස් ආජ කැස්සක් ඇති වුණා. අයියෝ පිට උගල ගියා නේද? නැසෑ ඒක ගානක් නෑ. ඒ ඡායා මැඩම් මැරුණානේ. ඇයියාගේ මිනිහ හම්බ වුණේ? ඔව් හම්බුණා මිනිහට. ඒත් කවුද දන්නේ ඒක එයාගේමද කියලා. මම නම් හිතන්නේ ඡායා මැඩම් වෙන කෙනෙක්ව මරලා හෝ මරවල පුරුස්සලා වෙන කෙනෙක්ගේ වෙස්සරන් ජීවතුන් අතර ඉන්නවා වගේ. නේහාන් ශ්‍රිජෝ කියද්දී ඡායාට ඇතුලේ මහත් අපහසුවක්. ඇයට දහරිය දාන්නට පටන් ගත්තා. ඒත් ඡායා මැඩම් මොකටද එහෙම කරන්නේ නේහාන්? එයාට මොනවෙන් අඩුවක්ද? ඇයියා හැංගෙන්නේ? අපි දකින දෙයක් නෙමෙයි නොවේ ඇත්ත. ඔහොම වුණාට කතාවක් තියේ එයාගේ තාත්තා කුඩම්මව පවා මැරුවේ ඡායාලු. තව සමාගම් ගොඩාක් ලොක්කෝ කිහිප දෙනෙක් එහෙමත් මරලාලු. ඒ පරීක්ෂණය අත ගහලා තිබිලා ආයෙත් පරීක්ෂණ පටන් අරන්ලුනේ. ඕවට වෙන්නේ නැති ඉතින්. දැන් නම් Tamanට කලන්තේ දාන්න වගේ බව ඡායාට වැටහුණා. මට ටිකක් වෙලාව දෙන්න නේහාන්. වොෂ්රූම් ගිහින් එන්නම්. නැගී සිටිය ඇය කාන්තා වැසිකිළියට ගොස් එහි වතුර බේසමකින් මොහොන සෝදාගෙන කැඩපතින් මොහොන බැලුවා. එය මදක් සුදු මැලි වෙලා. නෑ මම පරදින්නේ නෑ. මට ආයේ හැරෙන්න බෑ. හිතට ධෛර්යය ගත්ත ඇය කැඩපතට වියරු ලෙස සිනාසෙන්නට වුණා. සිනාසීම නැවතත් නේහාන් අසරට ගිය ඇය ඔහු සමග සුහද පිළිසඳරක යදන්නට වුණා. කාලය ගත වෙනවා ඇයට දන්නේ නෑ. ඇය සිනාසෙමින් නේහාන් හා අදහස් බෙදාගත්තා. කොහොම හරි අපි දෙන්නටම උසස් වීමක් ලැබුණා. ඕනේ නොවී ඡායා මැඩම්ට පින් සිද්ධ වෙන්න. එහෙනම් අපි යමුද? ඡායාගේ සිනහව මැක්කුණා. ඇයට ඕනි එළවෙනකන් අහු එක්ක ඉන්න. ඒත් හැඟීම් වලට ඉඩ දුන්නොත් මේ සෙල්ලම පරාද වෙන බව ඇය දන්නවා. ඒ අම්මෝ අසුන් වලින් නැගිට ඔවුන් දෙදෙනා කවුන්ටරයට බිල ගෙවන්නට සූදානම් වුණා. බිල කඩට යුවතිය උන්නේ ඔවුන්ට පිටිපස හරවගෙන. "Excuse me, අපේ බිල් එක කීයද?" නේහාන් අසද්දි ඒ යුවතිය සෙමෙන් හැරුණා. "මොනව?" නේහාන් වගේම ඡායාටත් කෑ ගැස්සුණා. "නොවී ඔය?" කවුන්ටරේ ඇසට සිනහමස මොහොනින් ඕනේ නොවී. "කොහොමද නේහාන්? කොහොමද ඡායා මැඩම්?" නොවී අමුත්තක් නොපෙන්වා අසද්දි නේහාන් උත්තරම ගල් ගැසෙද්දී ඡායා සෙමින් පසුපසට පය තබන්නට වුණා.
නෑ මේක වෙන්න බෑ. මේක වෙන්න බෑ. නොවී පඩපිටි ඉන්න බැහැ. පස්සෙන් පස්සට යන ටාය කාගෙද ඇඟක හැප්පුණා. ඇයි එහෙම වෙන්න බැරි ටාය? ඒ කෙනා අහන්නට වුණා. ටාය වහා හැරී ඒ කෙනා දෙස බලද්දි ඇයදුටුවේ කෝපයක ඇඟි හලපු වේටර්වරියවයි. මම ඇහුවේ ඇයි එහෙම වෙන්න බැරි ටාය? වේටර්වරිය නැවතත් ශ්‍රිජු ගැඹුරු කටහඬකින් අසන්නට වුණා. මම ගොතගසපු ටාය නැවතත් හිතට දෙරිය ගත්තා. මම ටාය නෙමෙයි. මම නොවී තෝමස්. හැබැයිට එතකොට අර ඉන්නේ කවුද? ටායා ඇන්ඩ්‍රූස්ද? වේටර්වරිය අසද්දි ටායාට මෙහි කිසියම් අමුත්තක් තේරුණා. ඔය කොහොමද නම දන්නේ? ඔය කවුද? මමද? වේටර්වරිය එතෙක් පැනද සිටි කබාය ඉවත් කරන්නට ඕන. මම අනුරාධා. WIP අනුරාධා. ටායක සිය ළඟ වෙවුලන්නට ඕන. එහෙනම් මේ අයයි. ඇය ආයෙත් පස්සෙන් පස්සට යන්නට ඕන. ඒ ගමන් ඇය ආයෙත් කාගෙදෝ ඇඟක හැප්පුණා. නේහාන්. අනේ නේහාන්, ඔයාලා මොනවදෝ කියනවා. අර කවුද මං වගේ මතන ඉන්නවත් එක්ක. මට බයයි. අපි යමු ප්ලීස්. ඇය චාටුවෙන් ඔහොත් එක්ක පිටමං වෙන්නයි ලෑස්තිය. ඒක තමයි නේද? බියපත්ව සිටි නේහාන් එකවරම සිනාසෙනට පටන් ගත්තා. කොහේ යන්නද ටාය වැඩම්? ඔන්න ඔහේ පොලිසියටම යන්. ටායට අනතුරක සේයාවක් වැටුණා. ඇය වහා නේහාන්ගෙන් ඉවත් වුණා. නේහාන් මොනවද මේ කියන්නේ? එය ආසා නේහාන් සිනාව නවතා අනුරාධ දෙස බැලුවා. මේ විකාර නමට මම නම් ආස්ව නෑ අනුරාධ මැඩම්. මට ආයේ රණසිංහ වෙන්න ඕනේ. නේහාන් කියද්දි ටායගේ කට මවිතයෙන් ඇරුණා. එහෙනම් නේහාන් කියන්නේ පොලිස් ඔත්තුකරුවෙක්. සියල්ල අවසානයි. පොලිසිය එළෝ දැලට තමා හසුවේ හමාරයි. ටායට තමා පැතුව ලෝකයේ බොද වෙනවා වගේ දැනුණා. ඇය කෙල සියලු දේ නිෂ්ඵල වුණා. ඇයට තවත් සිටගෙන ඉන්නට හමාරු වුණා. ඇය විලාපයක් දෙමින් බිමට ඇදගෙන වැටුණා. කොහොමද රණසිංහ? අපේ මේ පරීක්ෂණය අමුතුයි නේද? අප්පයෝ මැඩම්, මට මාස ගාණක්ම කට්ට කන්න උනානේ. සමාගම් ප්‍රධානියෙකුගේ ඝාතනය ගැන ටාය ඇන්ඩ්‍රූස් වෙත අපේ සැකේ යොමු වෙලා තිබුණනේ. ඒක නිසායි ඔයාව අපි සමාගමට යවුවේ නේහාන් විදිහට. ටාය කොහොමත් කඩවසම් පිරිමීන්ට ඇල්මන් දක්වන බව අපිට ඔත්තුකාරයෝ කියලා තිබුණනේ. මොරදි බොරු අකමැත්තක් පෙන්වන්න කිව්වෙත් ටායට සැක නොහිතෙන්නයි. ඒ අතරෙයි ඔය නොවී ආවේ සමාගමට. ඉතින් නොහිතපු ගැටලුවක් ඇති වුණා. ඔය අතරෙයි රණේ අපේ කුලී ඝාතක පෝල් වල්ල ගත්තේ. ඔහු මාකස් කියලා කෙනෙක්ව මරන්න යන ගමන් ඔන්නේ. ඒ ඔත්තුව අනුව ගිහින් අපි මාකස් අල්ලගත්තා. පෝල් ගැන කිව්වම මම මාකස් ටායට වෛර කරන්න පටන් ගත්තා. ඔහු පාපොච්චාරණය කරන්න වුණා. මාකස් කීව විදිහට ටාය කළ මරණවලින් කිහිපයක්ම කරලා තියෙන්නේ ඔහු. ඒත් කිසිම සාක්ෂියක් ඉතුරු කරලා තිබුණේ නෑ. ඒ වගේම තවත් වැඩක් අද කරන්න ටාය කීව බවත් මාකස් කීවා. මාකස් ටායට කතා කළේ අපි ඉදිරිපිට. නොවී කියන කෙල්ලෙක් උස්සලා මරලා ටායගේ ගෙදර පුච්චන්නයි ටාය අන්න කළේ. ඒත් ටාය ඉන්නේ කොහෙද කියනවත් ඊට පස්සේ මොකද්ද කියනවත් ඇය කීවේ නෑ. ඇය සමාගමේ ඔන්නෙත් නෑ. නිවසේ ඔන්නෙත් නෑ. ඇය රටින් පලා යන්නට ඇති බව මම අනුමාන කළා. ඒ වගේම සමාගමේ පරීක්ෂාවේදී ඇගේ මේසය උඩ තිබ්බ පින්තූරයකට මගේ ඇස් ගියා. මට පොඩි අදහසක් ආවත් ඒක වෙන්න පුළුවන් කියලා මට හිතුණා. කොහොම වුණත් ටායට ඕන විදිහට සියල්ල කරත් ඇය ආයෙත් එන්නට පුළුවන්. ඒක නිසා අපි ඒ සිද්ධිය ප්‍රතිනිර්මාණය කළා. වෛද්‍ය විද්‍යාලයක තිබ්බ පැරණි සිරුරක් අපි මාකස්ලව ටාය කිව්ව නිවසට ගිහින් දාන්නගෙන තිබ්බා. ඒකේ ෆොටෝ ඡායට යවුවා. ඒ පුවත අපි මාධ්‍ය ආයතනවලට කියලා ප්‍රචාරය කරා. පෝල් ලවා මාකස්ව ඉවර කළ බවත් ටායට කීවා. මම හොඳටම විශ්වාස කළා ඇය ආයෙත් ඒවි කියලා. ඒ එක්කම මට හිතුණා නොවී ටායගේ නිවසේ හඳුනා ගන්නට බැරි වෙන්න
මරන්න කළ සැලසුමට අනුව ටායගේ ඉදිරි පියවර වෙන්නේ මේ බව. මේසය උඩ පින්තූරිය තිබ්බේ එහෙම අදහසක් නේ. වෙස් මොහොනක් බැලඳි යුවතියක්. ඉතින් අපි නොවීට දැනුම් දීලා ඇය ආරක්ෂිතව හංගන මේ නාටකයේ රඟ දැක්වුවා. අවශ්‍යම වෙලේ ඇයව එළියට දැම්මා. එතකොට සාක්ෂි ඇතිවම අපිට ටාය අහු වෙනවා. ඒ වගේ කෙනෙක් අල්ලන්න අනිවාර්යයෙන්ම සාක්ෂි ඕනේ. අනුරාධ කීවේ තෘප්තිමත් බවකි. අනික මැඩම් ඒ ගෑණිගේ වෙනස මට පළවෙනිදම පෙනුණා. ඔෆිස් රූම් එකේදී මට hina වුණාම අර වම් ඈ ගැහෙන එක වුණා. මම එකපාරම බිම බලාගත්තා. තව කොෆි ෂොප් යද්දී අර ජරා ඔරුවම් බෑම පටන් අරන් එකපාර නැවතුවා. ඔව් මිනිස්සුන්ගේ පුරුදු හැම ලේසියෙන් නවත්තන්න බෑනේ රනේ. පරීක්ෂණ වලින් අනතුරු මේ සිටින ටාය ඇන්ඩ්‍රූස් බව තහවුරු වුණා. ඇගේ පියාගේ කුඩම්මාගේ සහ සමාගම් කිහිපයක ප්‍රධානීන්ගේ මරණ වලින් ඇය වගකිව යුතු බව ඔප්පුවා. එමෙන්ම නොවී තෝමස් තරුණිය හා මාකස් ඝාතනයට තැත් කිරීමටත් ඇය වැරදි කරවුවා. නමුත් ඇය මානසික ආබාධයකින් පෙළෙන බව තහවුරු වූ නිසා ඇය මරණ දණ්ඩනයෙන් නිදහස් වූවා. අවසානයේ සිය රූපයවත් අහිමිව ඇයට බිත්ති 4ක සදාකාලිකවම දිවි ගෙවන්නට වුණා. නොවී තෝමස් තරුණියට සමාගමේ ඉහළටම යන්න හැකි වුණා. ඇය සිය කුඩා නිවසෙන් සැප පහසු නිවසකට ආච්චි සීය සමග ගියා. අනුරාධ සහ රණසිංහ අලුත් පිල්ලක් සොයමින් බැරඩුව අපරාධ කර නගන්නට වුණා. ඇහුණද රණසිංහ? ෆයිල් මිටියක දොවිලි ගන්නට පිවිමින් අනුරාධ කියන්නට වුණා. මොකක්ද මැඩම්? කුමකින් පලා යා හැකිවොත් කර්මයෙන් පලා යා නොහැක.